පොඩ්ඩක් ඉන්න. ඔයා කොහේ හරි හදිස්සියේ යන ගමන් නේද ඉන්නේ? හිත පොඩ්ඩක් කලබල වෙලා වගේද? කලබලෙන් වගේ යන ගමනක්ද? එහෙනම් මේක හිතේ තියාගෙන යන්න. අපි ජීවිතේ කලබලෙන් කොච්චර දේවල් කරත් අපි අපේ මනස හොඳින් තියාගන්න පුරුදු වෙන්න වෙනවා. මොකද එහෙම නැති වුණොත් අපිට යන තැන්වල විවිධ ප්‍රශ්න, ගැටලු, ඒ වගේම විවිධ කෝලහල වලට වෙන්න පුළුවන්, පොඩ්ඩක් රණ්ඩුවකට වෙන්න පුළුවන්, පොඩ්ඩක් හිත රිදවීමකට දෙයක් කියන්න හිතෙන්න පුළුවන්. මේ වගේ දේවල් වල පැටලෙන්න තියෙන අවස්ථා අද සමාජයේ ගොඩක් වැඩි. ඉතින් ඒක නිසා මනස සංසුන් කරන ක්‍රමවේද අපි ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට අරගෙන එනවා හදිසි අවස්ථාවක අපි කොහොමද මනස සංසුන් කරගන්නේ කියලා. සතුටින් ඉන්න self healing. Yes!